සමන්ත. ඔව් කියන්න. මේ මං ඔයාලට තව ටීකින් කෝල් එකක් ගන්නද? මං දුවව ශිෂ්‍යත්ව පන්ති දාන්න පරක්කු වෙලා පැච් එකකුත් ගියානේ බයිසිකලේ එද්දි. ඔව් දැන් ගිය සතියේ සර්විස් කරේ. මට එපා වුණා මේක අදන් යවිලා. මේ මං කෙල්ලව ක්ලාස් එක ඇතුළට දාලා ගන්නම් ඈ. මං ගන්න. හරි බයි. පුතේ. කොහෙද ළමයි යන්නේ බෑග් එක? යන්න. අරගෙන යන්න. නිපුල්ලා යන්නේ. සර් ආවදනේ? ආවද? නෑ නේ තාම. අම්මේ යටි හන්ද නම් බය වුණා. කවදාවත් අපේ ළමයා මම ලේට් කරලා නෑනේ ඔයාලා දන්නවනේ. ඔව් පැච් එකක් ගියානේ අනේ. ඒකයි උනේ. පිස්සු හැදෙනවා එක්කේ. තුම්මන් හන්දේ ඉඳන් පැච් එක දාගන්න. කඩයක් නෑනේ කියන්නකෝ. තල්ලු කරගෙන කෙල්ලම දාගෙන ආවේ. මං හිතුවේ පරක්කු වුණා තමයි කියලා. මම ලේසින් ඔයාලා දන්නවනේ පරක්කු කරන්නේ නෑ කියලා. දමයන්තියක් ඒ උතන ෂීට් එක මට තියන් ඉඳ ගන්න. ඇයි මම හැමදාම ඉඳ ගන්න තැන ඒක. ඔයාලා නිකන් බබාලා වෙන්න හදන්න එපා. මං කෙල්ලව දාලා එතනින් හැමදාම ඉඳගන්නේ. අනේ මේ හෙල්මට් එක තියන් දමයන්තියක් ඒ. මේ කාන්තියක් ආවද? කාන්තියක් ඒ. සීටු සල්ලි දෙන්න තියනව නේද? ඇයි අක්කේ මම දුන්නේ ඔයා ලියාගත්තේ නැද්ද? දුවගේ කලින් රිවිෂන් ක්ලාස් එක දවසේනේ දුන්නේ. මං තව 5200යි දෙන්න කියන්නේ. 5200ක් දුන්නා නම් හරිනේ සීටු සල්ලි ලියා ගන්න. ඊට පස්සේ දුන්නේ නැහැ කියයි ඊට පස්සේ ආයේ. දුන්නේ නැහැ ඊට පස්සේ මට සල්ලි හොයන්න වෙයි. මනුස්සයාට හිටියාට අපිට වැඩ තියෙනවනේ කරන්න. මනුස්සයාට කියන්නේ මෙන්න මේ ගන්නකො. අනේ අක්කේ මේ තව එකක් ඔය සීටු කඩන අයව සීටු වලට ගන්න එපා අක්කේ. සල්ලි නැත්තම් සීටු වලට එන්න ඕනේ නෑනේ. අන්තිමට අපි ගෙවාගෙන ඇවිල්ලා මැද තියාලා කඩනවා. හෙලෝ සමන්ත. ඔව් ක්ලාස් එකට දැම්මා. දැන් මේ ගරාජ් එකට දාලා ආවේ. ඔව් රෝද දෙකම මාරු කරන්න කිව්වා මේ දුගේ ක්ලාස් දාන්න මේ දුගේ ක්ලාස් ෆීස් එකෙන් සල්ලි ඕනේ. දාන්න. දැම්මද? මම චෙක් කරන්න. බයි සන්න බයි. අම්මෝ පිස්සු හැදෙනවා තිලගක්කේ. ඇයි කියලා අහන්නේ දැන් කීයද උදේ 9යි. දැන් මෙතන ක්ලාස් එකට දාපුවාන් පස්සේ ඊට පස්සේ මියුසික් ක්ලාස් කෙල්ලට. ඊට පස්සේ ආයේ ඩාන්සින් ක්ලාස්. මම පියානෝ පුරුදු කරනවානේ. ඇයි දන්නේ නැද්ද? ඒගොඩවත් කියලා සර් කෙනෙක් ඉන්නේ. පියානෝ පුරුදු කරනවා සුපිරියට. මොකද තියෙන්න එපානේ. ටිෂර්ට් වගේ නෙමෙයි මේවත් තියෙන්න ඕනේනේ. දැන් ඉගෙන ගන්න නැතෝ කොයි කාලේ ඉගෙන ගන්නද ඕවා? නෑ අක්කේ ඉන්ඩිවිජුවල් දාන්නේ නෑ මම ආස නෑ මේ මෙතෙන්වත් දැන් මේ සර් හොඳ ඉන්න මේ ශිෂ්‍යත ක්ලාස් එකට නැත්නම් එහෙම දාන්නේ නෑ පුළුවන් නම් සර්ව ගෙදරට ගෙන්නලා උගන්වනවා මම. ඉස්ලාම ගෙන්වලා තමයි යන ක්ලාසස් කරන්නේ නැත්නම් එයාලගේ ගෙවල් වලට යවන ඉන්ඩිවිජුවල් කරන්නේ. වැඩි නෑ ඉතින් ශිෂ්‍යත්ව කියන්නේ ඉතින් මේ කඩේම පහු කරන් ඉන්න බෑ නැද්ද? පිස්සු දාක්කේ අපේ මහත්තයා තියන්න දෙන්නේ නෑ ගමේ ඉස්කෝලේ. පිස්සුද? එයා කෝ හොඳ ඉස්කෝලේට දාන්න කියලා මේ ඒකයි මම ඇහැක් වගේ තියාගෙන මෙයාට උගන්වන්නේ දැන්. හොඳ ඉස්කෝලේට දාගන්න දාගන්න ශිෂ්‍යත්ව පාස් වෙලා ඉන්න බෑ. ඒකයි. ඊමන්සට මැසේජ් එකක් දැම්මා ගෲප් එකේ වල දැම්මද? අර යාර කලින් පාඩම් තේරුන්නේ නැහැ කියලා මම ඒවත් බලලා දැම්මා. එල්ලට වාර විභාගෙට 94යිනේ. ඔව්. ඔයාලගේ දුවද? 96ද? 96 වුණාට මේ ශිෂ්‍යත්වේ නෙමෙයි මේ වාර විභාග නෙමෙයිනේ වටින්නේ. ශිෂ්‍යත්වයට ලකුණු දෙන්න බෑ. හොඳට නේද? අණු ගණන් ගත්තට වැඩක් නැහැ නේද? ඒකයි මමත් කියන්නේ. මාර ස්ට්‍රෙස් ආයි මට දුවට වඩා මට ස්ට්‍රෙස්. මම හැමදේම හොයලා බලලා කරනවා. ඔව් උදේට නැගිට්ටාම පාඩම් කරන්න ඕනේ අපේ ගෙදර. මම එහෙමයි කියලා තියෙන්නේ. කිරියක මං හදලා දෙනවා, කවනවා, පොවනවා හැමදේම. යාට තියෙන පාඩම් කරන්න විතරයි. මොන සෙල්ලම්දනේ? සෙල්ලම් පස්සේ හරි කරගන්න බැරියේ. දැන් ශිෂ්‍යත්ව පාසලා ඉන්න බෑ මුලින්ම. සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ අපේ කෙල්ලට. ඉස්සුද නෑ. පාඩම් කරන්න ඕනේ. දැන් ගිහිල්ලා දැන් මේ ක්ලාසස් 3-4ටම ගිහිල්ලා ගෙදර ගිහිල්ලත් පාඩම් කරන්න ඕනේ. එහෙම තමයි මම ගෙදර ෂෙඩියුල් එක හදලා තියෙන්නේ. මේ බඩ කෙනෙක් ගිහිල්ලා කමුද? මම බයික් එක ගන්න යන්නත් ඕනේ. මේ හෙනවද කන්නේ තෝසයක් කාලෙමුකෝ. යා